බබා වාගේ මේ කොණ්ඩේ ඩ්‍රයිව් වෙලා වගේද මම මොකද කරන්නේ සලෝන් ගියේ නැද්ද ළඟදී සලූන් යන්නට ඇරි වුණානේ. සලූන් කොහේ යන්නද ඉතින්? අතේ කීයක් වත් නැතුව. අයියෝ මොනවාද එහෙම ප්‍රශ්නයක් තියෙනවා කියලා මට කියන්න බෑ බබා මම දන්නේ නැහැ නේ. දැන් මොකද්ද මේ දැන් ඔයා අපොයින්ට්මන්ට් එකක් දාලා අදම දාන්න සලූන් එකේ අපොයින්ට්මන්ට් එකක් දාලා මේව කරන්න මේ ඔයා මට කියන්න මේ ඔයාට ඕනේ අවශ්‍ය මුදල් මේක කීයද කියලා. මම ඒක වට දෙන්න. ගිහලා කොණ්ඩේ කරගෙන ඕක කරගන්න ඕනේ නේ කොහොමද පුළුවන්ද? අනේ අනේ මේ. ඔයාගේ සල්ලි නම් මට නම් එපා. ඔයාගේ වයිෆ් දැනගත්තොත් දුවම්බෝ. මට නම් එපා ඔයාගේ සල්ලි. අයියෝ මේ මට මේ ඔයාලඟ ඉන්න ටික වෙලාවක් සනසිල්ලද ඉන්න දෙන්න හොඳේ. ගෙදර ගියාමත් ඒ ගෑනිත් එක්ක ඉන්න දෙන්නේ. ඒ වගේ ඔයත් එක්ක ඉන්න වෙලාවෙත් ඔයා ඒ ගෑනිත් මතක් කරනවා. මට පෙන්නන්න බෑ ඔයා දන්නවනේ හොඳටම. අනිත් එක තමයි මේ බලන්න හැටි. දැන් ඔයා සලූන් එකට ගිහිල්ලා ලස්සනට ඉන්නවා. ගෙදර ගියාම බලන්න හිතනවාද කියන්නේ ගෑනි දිහා. ඔයාට කියන්නේ මම පුළුවන් තරම් මග ඇරලා තමයි ඉන්නේ ගෙදර ගියාම. එහෙනම් මම පේමන්ට් එක තා ගන්නම්කෝ. හරි මම දන්නවනේ ඉතින් ඔයා සලූන් ගියාම කොහොමද කියලා. ඔයා ලස්සනට ඉන්න තරමට තමයි ඉතින් මාත් ආස. මෙහෙම කරන්න. ඔයා මයි කාට් එක අරගෙන කාට් එක අරන් ඉන්නවා කැමති තරමක් වේදම් කරන්න ඕනි දෙයක් කරගන්න. ඕනි දෙයක් කරලා ලස්සනට මං ගන්න. බබා මේ ඩීටේල් කෝල් එකක් ගත්තී ඉතින් මට ඔයා මතක් වුණා. මම ගන්න. ඇයි මොකද? ළමයාගේ ටර්ම් ෆී එකට ඉතින් සල්ලිත් උන්. කමුසේ ගෙදර ඉන්න දවසක් නැත්තම් මල්ලා අඬ වෙඩියාවක් නේ ඔය තියෙන්නේ. ඉලියනේ මේ සුත් එච්චර හිත හොඳ නැහැ. ටර්ම් ෆී එක දැන් ගොඩාක් කල් පරක් වුණානේ. ගෙවන්න බෑ ඉතින් ඒකට. මම දන්නේ මොකක් හරි කරගන්න මේ දවස්වල නම් හරි අතපහක් අත දෙන්න ඉල්ලන්න නැත් ඒවා තමසිගේ මුසලකම තමයි. හැමෝම ඉස්කෝලේ නැතු තියා ගන්නවා. අනේ ඉස්කෝලේ යන්නේ හැමෝම රස්මක් කරලා ගෙදර තියා ගන්නවා. පාලින් තාම බලාගෙන යනවා කිව්වා වල අත දෙන්නේ නේද? මුසලකම විතර බලන් ඉන්නේ. මම පෙමින්ට කපලා මට කරේන. හරි හරි නේ බෑ මේ තාම හරි මං ගන්න මේ මොකද මේ අරන්නේ? මට කාට් එක සල්ලි වගේ කොන්න තියෙන මම මේක ගස්සේ තමසේ වන්දින සල්ලි. අනේ සුදු ඔයාට සල්ලි නැද්ද මේවා තියන්න ඕනද? මේවා තියෙන ටික මේවා තියාගෙන කන්න මේවා කනවද තමසේ නෑනේ මේක ගෙදර තියලා අල්මාරියේ තිබ්බත් එකයි මම ගස් දිලා හදිසියට සල්ලි අතට එකයි. අනේ මේක නම් දෙන්න බෑ. සිතුල් මම මේ කවුද කරන්නේ? මේක ඔයා මට ඉතින් ඒක මට හදිසියට ගන්න බැරි මොකද මම කරන්නේ? අනේ සුදු මේක අරියන්න දෙන්න බෑ. හරි මට ලක්ෂ පාදින්න. අනේ මොනවද? හරි මම කියන්නේ නම් ලක්ෂ පාදින්න. ඔයාට මොකද්ද මේ වෙලා තියෙන්නේ? මට සල්ලි දෙන්න සම්පූර්ණ එකට දෙන්න මට සල්ලි හදිසිය මට මේක දිලා සල්ලි ගන්නවා. මම මේක දෙන්න මට ලක්ෂ පාදින්න මම මේක තියන්නේ. හරි හරි මම මේක කන්නේ මම බැංකුවට දෙන්න මම සල්ලි ගන්න දෙනවා. අනේ සුදු වෙන මොනවා හරි වෙන දැන් තමසේ මම මේක තියන්නේ මම ගෙදරින් තියන්නේ. තමසේ මට ලක්ෂ පාදින්න. අනේ මම ගෙදරට කතා කරනවා මට සල්ලි ගන්න දෙනවා. තමසේ අම්මලාගේ තාත්තගෙන් සල්ලි ගන්න දෙනවා මට. අනේ මොකද්ද? ඒ තමසේ මාළු තාත්තා ඉන්නේ මාළු කොට ජීප් එක වැදගෙන ඉන්නේ. ඌට කියනවා මට සල්ලි දෙන්න කියලා හදිසියේ. උන්ට ඇවිල්ලා මේ කාලේ දෙන්නේ නැතුව ඌට සල්ලි දෙන්න කියලා. අනේ මොකද්ද?